YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ පළවෙනි පැය 24 හොඳට views ඇවිල්ලා ඊට පස්සේ සම්පූර්ණ මේ views එන එක නතර වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ flat line එකක් එනවාද? එහෙනම් මම මේ කියා දෙන methods ටික apply කරන්න ඊට පස්සේ අනිවාර්යෙන් ආයේ වීඩියෝ එකට views එන්න ගන්නවා. වීඩියෝ ගන්න කලින් මතක් කරන්න ඕනේ ඔයාලා YouTube ඉගෙන ගන්න කැමති නම් YouTube වල සිද්ධ වෙන අලුත් අප්ඩේට්ස් ගැන දැනුවත් වෙන්න කැමති නම් අනිවාර්යෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. දැන්ම subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ bell icon එක click කරලා මගේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. පළවෙනි method එක තමයි YouTube end stream එකක් කරහා අලුතෙන් අප්ලෝඩ් කරපු වීඩියෝ එක ප්‍රොමෝට් කරන එක. ඉතින් මෙතනදී ටෙක්නික් එක තමයි ඔයාගේ channel එකේ වැඩිපුරම views එන වීඩියෝ එක තියෙනවනේ. ඒ වැඩිපුරම views එන වීඩියෝ එකක් හෝ කීපයක් තියෙනම් ඒ වැඩිපුරම views එන වීඩියෝස් වල end stream එකක් add කරලා ඒ end stream එකට link කරන්න ඕනේ අලුතෙන් අප්ලෝඩ් කරපු වීඩියෝ එක. ඉතින් end stream ගැන සම්පූර්ණ ටියුටෝරියල් වීඩියෝ එකක් මම කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන් A to Z බලන්න. ඒකට end stream ගැන සම්පූර්ණ knowledge එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් කොහොමද මේක කරන්නේ? ඔයාලා යන්න YouTube Studio එකට. YouTube Studio එකට ගිහින් content වලට යන්න. content වලට ගිහින් ඊට පස්සේ ඔයා වීඩියෝ එකට යන්න. ඒ කියන්නේ වැඩිපුරම views එන වීඩියෝ එකට. ඒ වීඩියෝ එකට ගිහින් ඒකේ end stream කියන එකට යන්න. end stream කියන එකට ගිහින් එතනින් select කරන්න ඕනේ ඔයාලා මොකක්ද? ළඟදිම අප්ලෝඩ් කරපු වීඩියෝ එක. දැන් මෙහෙම කරාට පස්සේ මොකක්ද වෙන්නේ? ඔයාගේ වැඩිපුරම views වෙන වීඩියෝ එක ඉවර වෙනකම් බලන කෙනෙක්ට අර අලුතෙන්ම අප්ලෝඩ් කරපු වීඩියෝ එක පෙන්වන්න ගන්නවා. ඊට පස්සේ කෙනෙක් ඒ කියන්නේ අපි හිතමු 1000ක් එනවා නම් දවසකට අර වීඩියෝ එකට වැඩිපුරම views වෙන වීඩියෝ එකට එතනින් 100 දෙනෙක්වත් ගොඩක් වෙලාවට end stream එක හරහා traffic එක විදියට අර අලුතෙන් අප්ලෝඩ් කරපු වීඩියෝ එකට එන්න ගන්නවා. ඉතින් මේක ගොඩක් සාර්ථක මෙතඩ් එකක් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරලා බලන්න. ඉතින් මේ මෙතඩ් එක සාර්ථක වුණොත් මේක වැඩ කරොත් අනිවාර්යෙන් ආයේ මේ වීඩියෝ එකට එන්න. ඇවිල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මේ මෙතඩ් එක වැඩ කරාද නැද්ද කියලා. දෙවෙනි මෙතඩ් එක තමයි ටයිටල් එක අප්ඩේට් කරන්න. ටයිටල් එක සාමාන්‍යයෙන් කෙනෙක් සර්ච් කරයි කියලා හිතන වචන නෙමෙයි නම් දාලා තියෙන්නේ. නිකම්ම තනි වචනෙට දාලා තියෙන. තනි වචන කමා දාලා තියෙන. ඒ වගේ ඒවා ටයිටල් වලට ගැලපෙන්නේ නැහැ. ටයිටල් එකක් කොහොමද හදන්නේ කියලා මගේ වීඩියෝස් තියෙනවා. ඒක බලන්න ඕන නම් ටයිටල් එකක් හදද්දී කෙනෙක් YouTube එකේ සර්ච් කරයි කියලා හිතන විදිහට දාන්න. ඒ කියන්නේ අපි සරලව ගත්තොත් එහෙනම් වීඩියෝ එක එඩිට් කරන්නේ කොහොමද? How to edit YouTube video using Premiere Pro. සමහර කෙනෙක් ඒ වගේ YouTube එකට ඇවිල්ලා ටයිප් කරනවා සර්ච් බාර් එකේ. ඊට පස්සේ සර්ච් කරාම තමයි වීඩියෝ සෙට් එක පෙන්වන්න ගන්නේ. අපි නිකම්ම Premiere Pro හරි වීඩියෝ එඩිටිංగ్ කියලා හරි ටයිටල් එකට දාලා දැම්මොත් එහෙම ඒක කෙනෙක් සර්ච් කරන්නේ නැහැ. ඒක නිසා ඒ වගේව දාන්න එපා. කෙනෙක් සර්ච් කරයි කියලා හිතන කීවර්ඩ් එකක් දාලා අප්ඩේට් කරන්න. ඊට පස්සේ ඔයාට ආයෙ views එන්න ගන්නවා. තුන්වෙනි මෙතඩ් එක තමයි ඔයාගේ description එක අප්ඩේට් කරන්න ඕනේ. description එක අප්ඩේට් කරන්න අනිවාර්යයෙන්ම description එකේ පළවෙනි sentence දෙක තුනට ඔයාගේ ටයිටල් එකේ තියෙන keywords include කරලා description එකක් හදන්න. ඒ කියන්නේ ටයිටල් එකේ තියෙන වචන පුළුවන් තරම් description එකේ repeat වෙන්න ඕනේ. ඒ වගේම description එකට දාන්න ඔයාගේ social media link ඊට පස්සේ description එකේ පුළුවන් තරම් පැහැදිලි කරලා introduction එක කියන්නේ summary එකක් විදියට ඔයාගේ වීඩියෝ එක summarize කරලා description එකට add කරන්න. හතරවෙනි method එක තමයි shorts හරහා ඔයාගේ long video එක promote කරගන්න. YouTube එකට short video එකක් upload කරද්දී short video එකේ එක තැනක තියෙනවා අපිට පුළුවන් link කරන්න long video එකක්. channel එකේ තියෙන වෙන long video එකක් link කරන්න. ඊට වඩා ළඟදිම upload කරපු video එක ඔයාගේ වැඩිපුරම views වෙන short එකට link කරන්න. මෙහෙමයි categories කීපයකින් videos දානවා නම් එකම channel එකට ඒව link කරලා තියෙනමක් නැහැ. මොකද එකකට එකක් සම්බන්ධ නැති නිසා. හැබැයි එකම category එකෙන් නම් ඔයා videos දාන්නේ ඒ short එකට කොහොමත් long එක ගැලපෙන නිසා short එකත් එක්ක link කරන්න long video එක. වැඩිපුරම views වෙන short එකට long video එක link කරන්න short එකට එන traffic එකෙන් එක්තරා ප්‍රමාණයක් long video එකට එන්න ගන්නවා. ඉතින් මේ technique එක අනිවාර්යයෙන්ම apply කරලා බලන්න. දැන් මම ඔයාලට methods කීපයක් කියා දුන්නා. දැන් මම අන්තිමට කියා දෙන්න යන්නේ හොඳම method එක. ඒ තමයි ඔයාගේ වීඩියෝ එකේ thumbnail එක අප්ඩේට් කරන්න ඕනේ. YouTube වීඩියෝ එකේ thumbnail එක quality නැත්තම්, ඒක resolution හොඳ නැත්තම්, ඒක ඇත්තටම කෙනෙක්ට click කරන්න හිතන විදිහේ දෙයක් නෙමෙයි නම් තියෙන්නේ වීඩියෝ එක ඉස්සරහට දාන image එක thumbnail එකේ. ඒ වීඩියෝ එකට views එන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම thumbnail එක අප්ඩේට් කරන්න. Canva කියන site එක use කරන්න පුළුවන්. එහෙම නැත්නම් Photoshop කියන site එක use කරන්න පුළුවන්. තව එක AI tools තියෙනවා. මේවෙන් හොඳට click කරන්න හිතන විදිහේ YouTube වීඩියෝ thumbnail එකක් හදන්න. ගොඩාක් වචන දාන්න එපා. ෂෝට් විදියට සරල විදියට මේක දාන්න ටෙක්ස්ට් එකක් දාලා හොඳ thumbnail එකක් හදන්න අනිවාර්යයෙන්ම views එන්න ගන්නවා. මම දැන් ඔයාලට සඳහන් කරන්න යන්නේ මම දෙන services ගැන. ඔයාලට YouTube channel එකක් හදාගන්න අවශ්‍ය නම් මට කියලා channel එකක් හදාගන්න පුළුවන්. සම්පූර්ණයෙන් channel එක setup කරලා verify කරලා
ඔක්කොම කරලා වාට YouTube channel එක දෙන්න පුළුවන්. ඒ වගේම වාට මේනට YouTube channel එකක් තියෙන YouTube channel එකේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට කොහොමද කන්ටිනියු කරන්න කියලා channel එකට advice දෙන්න පුළුවන් channel checking service යටතේ. ඒ වගේම ඔයාට channel එක manage කරන්න තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ time එකක් නැත්නම් සම්පූර්ණ channel එක මම බාර අරගෙන monthly channel manage කරන්න මගේ team එක යොදන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම වැඩ කරන්නේ මම. ඒක නිසා එතනදි බය වෙන්න එපා. වෙනම graphic design team වෙනම video editing team මේ ඔක්කොම combine කරලා මේ සම්පූර්ණ process එක run කරනවා. ඉතින් මාව දැම්ම contact කරගන්න WhatsApp මගේ contact link එක description එකේ තියෙනවා. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක මුණ ගැහෙමු.